අපිට දෙවියන් වහන්සේ කොපමණ කතා කරලා දේවල් අපිට දෙනවා කිව්වත් වැඩක් නැහැ. අපේ ජීවිතය තුල ඇදහිල්ල, අපේ හදවත තුල ඇදහිල්ල නැත්නම් ඒ හැම දෙයක්ම හිස් වෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපිට මොන සුවය දෙනවා කිව්වත්, මොන පෝසත්කම දෙනවා කිව්වත්, දෙවියන් වහන්සේ අපිව මොන දෙයින් නිදහස් කරනවා කිව්වත් වැඩක් නැහැ. අපේ හදවත තුල දෙවියන් වහන්සේගේ ඇදහිල්ල නැත්තම්. ආමේන්. කියන්න මට ඇදහිල්ල තියෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හරි. අපි අද ඉගෙන ගන්න යනවා ඇදහිල්ල ගැන. තේරුණාද? මේ ඇදහිල්ල කියන දේ නැත්තම් අපේ ජීවිතේ දෙවියන් වහන්සේව බයිබලයේ කියන අපිට ප්‍රසන්න කරන්න බෑ කියලා. තේරුණාද? ඇදහිල්ල නැත්තම් අපිට දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න බෑ. තේරුණා නේද? නිකන් සල්ලි නැතුව භාර්යාවව මහත්යාව ප්‍රසන්න කරන්න බෑ වගේ තමයි දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න බෑ අපිට ඇදහිල්ල නැතුව. තේරුණා නේද? කියන්න මට ඇදහිල්ල දෙනවා. ජේසුස් වහන්සේගේ නාම. හරි. බයිබලයේ කියනවා ඇදහිල්ල කියලා කියන්නේ අපිට නොපෙනෙන දේ. තේරුණාද? අපිට පේන්නේ නැති දේ. ඒ කියන්නේ දැන් ඕගොල්ලොන්ට සුවය ඕනේ. තේරුණාද? දැන් වෛද්‍යවරු කියලා තියෙනවා ඕගොල්ලොන්ට මොකද්ද? අංශභාගයට එන්නේ ස්නායු දුර්වල වෙනවා. දැන් ඕගොල්ලෝ එතකොට දකින්නේ මොකක්ද? හැම වෙලේම දැන් මට තව ටික කාලයයි තියෙන්නේ මම උත්පල වෙනවා. තේරුණා නේද? මට අංශභාගය හැදෙනවා. මට ඇඳට යන්න වෙනවා. එතකොට ඔයාගේ මනසේ ඔය අපි හැම කෙනෙක්ගේම මනස තුල ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? ඒ දේ. තේරුණා නේද? අපි තුල ක්‍රියාත්මක වෙන්නේ ඒ දේ. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ කියන ඇදහිල්ල කියලා කියන්නේ නොපෙනෙන දේ තියනවා කියලා දකින්න එකයි. තේරුණා නේද? අපි දකිනවා එතකොට අපිට සුවේ තියනවා කියලා. හalleluya. ආමෙන්. දැන් හිතන්න අපිට දැන් මොකක් හරි ණය ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ මුදල අපිට හොයාගන්න විදියක්ම නැහැ. තේරුණා නේද? එතකොට අපි දකිනවා මේ මුදල අපිට ලැබෙනවා කියලා. ඒක තමයි බයිබලයේ කියන්නේ ඇදහිල්ල කියලා කියන්නේ නොපෙනෙන දේ තියනවා කියලා දකින්න එකයි. හalleluya. කියන්නේ මං අද ඉඳන් මගේ ජීවිතේ මට ඕන දේවල් මට තියනවා කියලා මං දකිනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. මේ දේ තුල ලොකු දෙයක් සිද්ධ වෙනවා. තේරුණා නේද? ඒක නිසා අපි කොච්චර යාඥා කරත් ප්‍රතිඵලයක් නැහැ. අපේ ඇදහිල්ල මදිනා. දැන් මට ගොඩාක් අය හම්බෙලා තියෙනවා. ධන ගහනවා, යාඥා කරනවා, පුදුම විදියට निराහාරයෙන් ඉන්නවා. හැබැයි දේවල් වෙනස් වෙන්නේ නැහැ. තේරුණා නේද? හැබැයි දෙවියන් වහන්සේ තුල ඇදහිල්ල තියනවා නම් අපිට ඕනම දෙයක් වෙනස් කරන්න පුළුවන්. ආමේන්. මම පෙන්නන්න යනවා අද වචනේ ඇදහිල්ල තුල දේවල් වෙනස් වුණ විදිය බයිබලයේ. දෙවියන් වහන්සේ තුල අපේ හදවතේ ඇදහිල්ල තියනවා නම් අපේ ජීවිත තුල වෙනස් වෙන දේවල් අපි බයිබලෙන් බලන්න යනවා. ආමේන්. හalleluya. හරි. අපි බලමු පළවෙනි බයිබල් පදේ යොෂුවා 1:5. යොෂුවා 1:5. ගොඩාක් අයට හොඳට මතක තියාගන්න ඇදහිල්ල කියන දේ තියෙනවා. විශ්වාසය තියෙනවා. ජේසුව හොඳටම විශ්වාසය තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් එනකන් විතරයි. ප්‍රශ්නයක් ආපු ගම තමන්ගේ ළමයා මොකක් හරි දෙයකට ජීවිතේ වැටුණ ගමන්, තමන්ගේ දරුවා අසාර්ථක වුණ ගමන්, නැත්තම් තමන්ගේ දරුවා මොකක් හරි මත්ද්‍රව්‍යයකට පෙළඹිලා එයාගේ ජීවිතේ වෙනස් කරන්න බැරි අවස්ථාවේදී මේ දෙවියන් වහන්සේ තුල තියෙන මේ බලවත් ඇදහිල්ල එකපාර නැති වෙලා යනවා. ආමේන්. හalleluya. ඇදහිල්ල කියලා කියන්නේ නැති වෙන දෙයක් නෙමෙයි. තේරුණා නේද? තේරුණාද? ඇදහිල්ල කියලා කියන්නේ නැති වෙන අඩු වෙන දෙයක් නෙමෙයි. ඇදහිල්ල කියලා කියන්නේ ඇදහිල්ලටයි. හalleluya. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. ආමෙන්. ඒක ස්ථිරයි. ඒක නිසා ඔබේ ඇදහිල්ලත් ඒ විදියටම ස්ථිර කරගන්න, ඒක වෙනස් වෙන්න ඉඩ තියන්න එපා. හalleluya. ගොඩාක් අයගේ ප්‍රශ්න ආපුවම තමයි ඇදහිල්ල කියන දේ නැති වෙන්නේ. ඕනෙම වෙලාවෙ අපිට ඕනෙම ඇදහිල්ල ඕනෙම වෙලාවෙදී
ඇදහිල්ල නැති වෙනවා. හalleluya. නැත්තම් නැතුව නිකන් ඉද්දි පල්ලියට එනවා, සේවය කරනවා, හරිම ශක්තිමත්. ඕන දෙයක් පාස්ටර් ඕන දෙයක් කියන්නේ. ප්‍රශ්නේ ආපු ගමන් කෝල් ගන්නවා ආන්සර් කරන්නෙත් නැහැ. හalleluya. ඇදහිල්ලෙන් වැටිලා. ආමෙන්. තේරුණා නේද? ඒක තමයි යථාර්ථය. එතකොට ඇදහිල්ල කියන දේ වෙනස් වෙන්න බෑ අපේ ජීවිතය. අපි බලමු මෙතන මොකද්ද කියන්නේ කියලා. යොෂුවා 1:5. මෙතන මොකද්ද කියන්නේ? නුඹේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට නුඹලාට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය. මම මෝසෙස් සමග සිටියාක් මෙන්ම නුඹ සමග සිටින්නෙමි. නුඹෙන් අහක්ව නොයන්නෙමි. නුඹ අත්නාරින්නෙමි කීසේක. හරිද? දෙවියන් වහන්සේ දැන් කියනවා කාටද මේ කියන්නේ? යොෂුවට. යොෂුවට කියනවා නුඹේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට නුඹට විරුද්ධව සිටින්න නොහැකි වන්නේය. දැන් විරුද්ධව නැගිටින්න බෑ කියලා කියනවා. මෙයාගේ ජීවිත කාලේ තියෙන ගම. දැන් මේ කවුද කියන්නේ? දෙවියන් වහන්සේ. තේරුණා නේද? දෙවියන් වහන්සේ යොෂුවට කියනවා ඔයාට විරුද්ධව කිසිම කෙනෙක්ට මම නැගිටින්න දෙන්නේ නැහැ කියලා. හැබැයි බයිබලේ අපි බලද්දි එයාට විරුද්ධව ගොඩාක් මිනිස්සු නැගිට්ටා. දෙවියන් වහන්සේ කිව්වට පස්සේ. ආමෙන්. හalleluya. දෙවියන් වහන්සේ කිව්වට පස්සෙත් එයාට විරුද්ධව මිනිස්සු නැගිට්ටා. එතකොට දෙවියන් වහන්සේගේ කාර්යය තමයි මොකක්ද? අපිට විරුද්ධව නැගිටින අයව විනාශ කරන එක. හalleluya. නැත්තම් ඉවත් කරන එක අපේ මාර්ගවලින්. තේරුණා නේද? හැබැයි අපේ කාර්යය මොකක්ද? යොෂුවගේ කාර්යය විය යුත්තේ මොකක්ද? ඇදහිල්ලෙන් මේ දේ ගැන බලාගෙන ඉන්න එක. ආමෙන්. හalleluya. කියන්න මට ඇදහිල්ල තියෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හරි. අපි ඊට පස්සේ බලමු මොකද්ද කියන්නේ කියලා. දෙවියන් වහන්සේ දැන් මේ හැම එකක්ම කියලා බලන්න මෙතන කිව්වා නුඹට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේ මම මෝසෙස් සමග සිටියාක් මෙන්ම නුඹ සමගත් සිටින්නෙමි. නුඹෙන් අහක්ව නොයන්නෙමි. නුඹ අත්නාරින්නෙමි කිව්වා. හරි නේද? අහක්ව යන්නේ නැහැ මම ඔයාව අතාරින්නෙත් නැහැ කියලා දෙවියන් වහන්සේ කිව්වා. ඊට පස්සේ අපි බලමු දෙවියන් වහන්සේ දැන් මෙච්චර දෙයක් කියලා ඊට පස්සේ පදේ මොකද්ද කියන්නේ කියලා. හරි අපි බලමු. යොෂුවා 1:6. යොෂුවා 1:6. හරි. මෙතන මොකද්ද කියන්නේ? ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න මිනිසුන්ට නැතිම දේ. ඕක තමයි නැතිම දේ. හalleluya. ප්‍රශ්නයක් ආවම දැන් මං කිව්වේ ඇදහිල්ල නැති වෙනවා. දෙවියන් වහන්සේ කිව්වා ඇයි ඒ දෙවියන් වහන්සේ මේ විදිහට කිව්වේ? දෙවියන් වහන්සේ අහස පොළව වෙන් කරනවා කිව්වත්, ඒ කියන්නේ අනිත් පැත්ත හරවනවා කිව්වා. මේ ලෝකේ අනිත් පැත්ත හරවනවා කිව්වත් වැඩක් නැහැ. අපි ශක්තිමත්ව ධෛර්යමත්ව ඉන්නේ නැත්තම්. ආමෙන්. හalleluya. ඒකයි දෙවියන් වහන්සේ කිව්වේ ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න. ආමෙන්. හalleluya. කියන්නේ මම ශක්තිමත්ව ඉන්නවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හරි. මක්නිසාද මේ සෙනගට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුර දේශය නුඹ ඔවුන්ට උරුම කර දෙන්නෙහිය. හalleluya. දෙවියන් වහන්සේ අපිටත් හැම මොහොතෙම කියනවා ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න. තේරුණා නේද? කිසිම කෙනෙක් සුව වෙන්නේ නැහැ ඇදහිල්ල නැත්තම්. කිසිම කෙනෙක්ගේ ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ ඇදහිල්ල නැත්තම්. තේරුණා නේද? ඇදහිල්ල තිබිය යුතුමයි. ඇදහිල්ල නැතුව අද කාලේ කිසිම දෙයක් කරන්න බෑ. එතකොට මේ අපි ගනුදෙනු කරන්නේ කාත් එක්කද? දෙවියන් වහන්සේත් එක්ක. ජේසුස් වහන්සේත් එක්ක. එතකොට අපිට ඇදහිල්ල කියන දේ සම්පූර්ණයෙන්ම තිබිය යුතුයි. හalleluya. නැත්තම් අපිට කිසිම දෙයක් මේ දෙවියන් වහන්සේගෙන් ලබා ගන්න බෑ. හalleluya. ඇදහිල්ල කියලා කියන්නේ අඬාඬ ඉන්න එක නෙමෙයි. තේරුණාද? ගොඩාක් අය හැම වෙලේම කියනවනේ මට දැන් ඔෆිස් එකට ඇවිල්ලා කියනවා කඳුළු මෙහෙම බේරෙනවා. පාත් මං ඇදහිල්ලෙන් ඉන්නේ. පාත් මං ඇදහිල්ලෙන් ඉන්න මට ඒක වෙනවා. ඒක නෙමෙයි ඇදහිල්ල කියලා කියන්නේ. හalleluya. ඇදහිල්ලෙන් අඬන්නේ නැහැ. ආමෙන්. ඇදහිල්ලෙන් කවුරුත් අඬන්නේ නැහැ. හalleluya. කියන්නේ මං අඬන්නේ නැහැ. ජේසුස් වහන්සේගේ නාමයෙන්.
කවුරුත් ඇදහිල්ලෙන් පරාද වෙන්නේ නැහැ. ඇදහිල්ල හැම වෙලේම මොකද්ද කරන්නේ? අපේ ජීවිතේ අපිව ජයග්‍රහණය කරනවා. ආමෙන්. අපි ගන්න අරමුණ ඒ විදියටම සිද්ධ වෙනවා. දෙවියන් වහන්සේ අපිත් එක්ක බැඳිලා ඉන්නවා ඒ දේ සිද්ධ කරන්න. හලෙලූයා. ඒක නිසා ජීවිතේ දේවල් දෙවියන් වහන්සේ තුල අතාරින්න එපා කිසිම මොහොතක. ආමෙන්. කියන්නේ මම අතාරින්නේ නැහැ. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ගොඩාක් මිනිස්සු දෙවියන් වහන්සේ කිව්ව දේවල් වෙන්නේ නැහැ කියලා කාලයක් යද්දි දෙවියන් වහන්සේව අතාරිනවා. ආමෙන්. ඇයි ඒගොල්ලෝ තුල විශ්වාසය නැතුව කොහොමද දෙවියන් වහන්සේ දෙයක් සිද්ධ කරන්නේ? ආමෙන්. හලෙලූයා. අපේ දෙවියන් වහන්සේ බයිබලයේ කියනවා හදවත දකින දෙවි කෙනෙක්. ආමෙන්. හදවත දකින දෙවි කෙනෙක්. උන්වහන්සේට අපේ හදවත පේනවා. අපි මොන විශ්වාසකින්ද මොන ඇදහිල්ලකින්ද මේ දේ සිද්ධ කරන්න කියලා දෙවියන් වහන්සේ දකිනවා. ආමෙන්. හලෙලූයා. කියන්නේ මට ඇදහිල්ල තියෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම මේ දේ කියලා දෙන්නේ ගොඩාක් අයට සභාවට ඇවිල්ලා කාලයක් යද්දි ඇදහිල්ල කියන දේ නැති වෙනවා. අඩු වෙනවා. ඇදහිල්ල කියන දේ අඩු වෙනවා. හලෙලූයා. එහෙම වෙලා මේ ජීවිතේ ගමන දෙවියන් වහන්සේත් එක්ක යන්න බෑ. ආමෙන්. හලෙලූයා. බලමු ඊට පස්සේ 2 කොරින්ති 13:5 බලන්න යොෂුවට දෙවියන් වහන්සේ එතකොට කිව්ව දේ වැඩ කරන්න ඇදහිල්ල තියෙන්න ඕන වුණා. ආමෙන්. ඒ කියන්නේ ඔබට පාස්ටර් කියන දේ ක්‍රියාත්මක වෙන්න මොකද්ද තිබිය යුත්තේ? ඇදහිල්ල තිබිය යුතුයි. මොකද පාස්ටර් දෙවියන් වහන්සේ තුල තමයි ඔබට යම් දෙයක් කියන්නේ. එතකොට ඒ දේ සිද්ධ වෙන්න නම් ඔබට ඇදහිල්ල තදින්ම තිබිය යුතුමයි. ආමෙන්. හලෙලූයා. ගොඩාක් අයගේ ජීවිතේ ඒගොල්ලෝ වැනෙනවා. එහෙටයි මෙහෙටයි වැනෙනවා. එහෙම වැනි අපිට මේ ජීවිතේ ගමන යන්න බෑ. හලෙලූයා. කියන්නේ මම වැනෙන්නේ නැහැ. ජේසුස් වහන්සේගේ නාම. හරි. අප බලමු මෙතන මොකක්ද කියන්නේ කියලා. නුඹලා ඇදහිල්ලෙහි සිටිනවාද කියා නුඹලාම පරීක්ෂා කර බලන්න. නුඹලාවම සෝදිසි කර බලන්න. නොහොත් නුඹලා එපා කරන ලද තැනැත්තෝ නොවෙත් නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුලෙහි වසන බව නුඹලාම නොදන්න වූය. ආමෙන්. දැන් අපිට බයිබලයේ කියනවා අපිට ඇදහිල්ල නැහැ කියලා කියන්නේ අපි දන්නේ නැහැ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැත්තම් දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා. අපි තුල ඉන්නවා කියලා. ආමෙන්. ඒක තමයි අපි අපේ ජීවිතය අතාරින්නේ. අපි ප්‍රශ්නවලදී අතාරින්නේ. ඇයි අතාරින්නේ? අපිට හිතෙනවා දෙවියන් වහන්සේ අපිත් එක්ක නැහැ. ඒක තමයි අපිට මේ දේවල් වෙන්නේ නැත්තේ කියලා. ආමෙන්. ඇදහිල්ල තියනවා නම් කවදාවත් දෙවියන් වහන්සේ ඔබෙන් අහකට යන්නේ නැත. හලෙලූයා. කියන්නේ මං තුල දෙවියන් වහන්සේ ඉන්නවා. මං තුල දෙවියන් වහන්සේ ඉන්නවා. හලෙලූයා. උන්වහන්සේ කවදාවත් ඔබව අතාරින්නේ නැහැ. ඒක නිසා ඇදහිල්ලෙන් හැම මොහොතෙම ජීවිතේ සටන යන්න. ඒක නිසා තමයි කියන්නේ ඇදහිල්ල Tamanට තියනවා කියලා Tamanම පරීක්ෂා කරගන්න කියලා. Tamanට විශ්වාසයක් නැත්තම් මේ දේ වෙනවා කියලා. Tamanට විශ්වාසයක් නැත්තම් දෙවියන් වහන්සේ මට මේ දේ කරනවා කියලා. දෙවියන් වහන්සේ මන් තුල ජීවත් වෙනවා කියලා. එහෙනම් අපි අසාර්ථකයි. අපි කොච්චර සභාවට ගියත්, කොච්චර පල්ලියට ගියත්, කොච්චර ඉගෙන ගත්තත්, කොච්චර යාඥා කරත් වැඩක් නැහැ. අපිට අපිව විශ්වාස නැත්තම්. ආමෙන්. හලෙලූයා. කියන මට මගේ ඇදහිල්ල විශ්වාසයි. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හරි. අපි බලන්න යනවා ඇදහිල්ල පාවිච්චි කරලා එක කාන්තාවක් ජීවිතේ එයාගේ සම්පූර්ණයෙන් එයාගේ ළමයින්ව හැම කෙනෙක්වම ජීවිතේ බේරගත්තා.
තේරුණාද? ඇදහිල්ලෙන් අපේ ජීවිතේ කරන්න බැරි දෙයක් නැහැ. මොකද ඒ තුල ලොකු බලයක් තියෙනවා. ආමෙන්. කියන්නේ බලය මන් තුල තියෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හalleluya. දැන් ගොඩාක්ම ඇදහිල්ල මනුෂ්‍යයන්ගේ වැටෙන්න හේතුව මොකක්ද? අපි දන්නේ නැතුව අපි ගාව ඇදහිල්ල වැටෙන දෙයක් තියෙනවා හැම වෙලේම ළඟ. ඇදහිල්ල වටගන්නේ අපි ওই දේ නිසා. මොකද්ද? දැන් අපේ අතේ තියෙන ෆෝන් එක. ෆෝන් එක. දුරකථනයෙන් අපේ ඇදහිල්ල වැටෙනවා. හalleluya. ඇයි මං එහෙම කියන්නේ? අපි හැම වෙලේම බලනවා. එන දේවල් බලනවා. වීඩියෝස් බලනවා. ඕගොල්ලොන්ට සීමාවක් නැහැනේ. හැමදේම බලනවා. ඒකේ වෙන් කිරීමක් නැහැ. එනේ හැම එකක්ම බලනවා. ආමෙන්. හalleluya. එතකොට බලන්න ඕකේ යම්කිසි රෝගයක් ගැන දැන් කියනවා. රෝග ලක්ෂණයක්. ડોක්ටර් කෙනෙක් කියනවා මේ විදියට අමාරුවක් ආවොත් මේක තමයි මේ ලෙඩේට මුල. දැන් මොකක්ද වෙන්නේ? ඕක බලලා අපි හිතනවා මට දැන් මේ අමාරුව තියෙනවා මේක තමයි මට එන ලෙඩේ. මොකද්ද වෙන්නේ? ඇදහිල්ල වැටෙනවා. හalleluya. ගොඩාක් මිනිස්සු ඇදහිල්ල කියන දේ වට ගන්න එකම ස්ථානය ඒක තමයි. ආමෙන්. දැන් මේ යන සමාජෙත් එක්ක ලොකුම දෙයක් ෆෝන් එක තුලින් ඇදහිල්ල මිනිස්සු නැති කරගන්නවා. ආමෙන්. ඇදහිල්ල නැති කරගන්නවා. මිනිස්සු මිනි මරණයව බලලා ප්‍රවෘත්ති වල ඒ වගේ දේවල් බලලා මොකද්ද කරන්නේ අපි? අපිවත් කවුරු හරි මරන්න පුළුවන්. අපි පාරේ යද්දිත් මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. එහෙම කියලා අපි ඒ දේ ඇතුල් කරගන්නවා. අපේ ඇදහිල්ල මොකද්ද වෙන්නේ? සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. තේරුණා නේද? ඒක නිසා අපි හැම වෙලේම ප්‍රයෝජනයක් තියෙන දෙයක් අපි දකින්න ඕනේ, බලන්න ඕනේ දෙවියන් වහන්සේ තුල. ආමෙන්. කියන්නේ මම ප්‍රයෝජනයක් තියෙන දේවල් විතරයි බලන්නේ. ජේසුස් වහන්සේගේ නාමයෙන්. අදිනම් හොඳට කල්පනා කරලා බලන්න තමන් බලන දේ මට වැදගත්කමක් තියනවද කියලා. කොච්චර දේවල් තියනවද අපිට වැදගත්කමක් තියෙන දේවල් ඉගෙන ගන්න පුළුවන් කොච්චර දේවල් තියනවද? හැබැයි හැම කෙනෙක්ම නරක දේවල් තමයි තමන්ගේ ආත්මයට දාගන්නේ. ආමෙන්. ඒක අපි වෙනස් කරලා දෙවියන් වහන්සේගේ වචනය එතනට දාගත්තොත් අපි ඇදහිල්ලක් වර්ධනය වෙනවා. අපි සුවයෙන් ජීවත් වෙනවා. අපිට කිසිම ප්‍රශ්නයක්, කරදරයක්, රෝගයක් ලං වෙන්නේ නැහැ. ආමෙන්. හalleluya. හැම එකක්ම බලනවා. ඒ බලන දේ තුල අපිට යම් දෙයක් සිද්ධ වෙනවා. අපේ ඇදහිල්ල තුල. ආමෙන්. දෙවියන් වහන්සේගේ ඇදහිල්ල සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා අපි මේ බලන දේවල් තුල. හalleluya. ආමෙන්. මොන ඇදහිල්ල තිබ්බත් වැඩක් නැහැ. දැන් බලනවා හොල්මන් ෆිල්ම් එක. හොඳට කට අරගෙන බලනවා දැන් බය කියන දේ ඇතුල් වෙලා තියෙන්නේ. දැන් රැට එළියට යන්න කට්ටිය නිදාගෙන ඉන්නේ දැන් තනියම යන්න බයයි. දැන් කලින් බය නැහැ. කෝ දෙවියන් වහන්සේ? මේ මිනිස්සෙන්ටද බය වෙලා තින්නේ නැහැ. අර ෆිල්ම් එකේ තිබ්බ ඒ ආත්මය තමන්ගේ ආත්මයට බය ගෙනල්ලා. හalleluya. අන්න ඒ වගේ තමයි තමන් තුල බලන දේ තමන් තුල ක්‍රියාත්මක වෙනවා. ආමෙන්. හalleluya. කියන්නේ මං අදිනා හොඳ දේවල් බලනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. දැන් යනවා ප්‍රවෘත්ති මොනවාද? හස්බන්ඩ්ගේ ඔළුව වයිෆ් කපලා පොලිසියට ගෙනල්ලා පොලිසිය උඩ තිබ්බා. ඒව බලන එක හොඳයි. එතකොට යන්නේ නැහනේ. ඒ වගේ දෙයක් වෙන්නේ නැහනේ සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් වයිෆ්ගේ ඔළුවනේ කපලා තියන්නේ. ගිහිල්ලා පොලිසිය. ඒ වගේ දේවල් වෙනවා හරිම කලාතුරකින්. එතකොට අර අපිට එන ප්‍රශ්නත් අඩු වෙනවා. පෞල් ප්‍රශ්න ගොඩාක් අඩු. ඒ වගේවම නෙන්නේ. පෞල් ප්‍රශ්නමයි පාස්ටර්ස්ලාට විසඳන්න එන්නේ. එතකොට ඒ වගේව අඩුයි. ඒ වගේව තමයි බලන්න ඕනේ. මරණය දෙන්නේ. ඒ වගේ දෙයක් කරපු ගමන් බෙල්ල ගැපුවා. එතකොට හැම වෙලේම මහත්තයා ගැන වයිෆ් ගැන බලන්නේ කපයිද දන්නේ මම මරයිද දන්නේ. ඒ වගේ සිතුවිල්ලක් අනිවාර්යෙන් අපිට එනවාමයි.
හalleluya. තේරුණා නේද? අනිවාර්යෙන් මේ වගේ සිතුවිල්ලක් එනවාමයි. ඔබ මේ වගේ වීඩියෝ එකක් බැලුවොත් ඔබට හිතෙනවා මගේ මහත්තයාත් මෙහෙම මට කරයිද? ගොඩාක් අය හැම වෙලේම සතිය පුරාම මේ තියෙන හැම ජරාවක්ම ඔළුවේ දාගෙන ඇවිල්ලා දෙවියන් වහන්සේට දැක්කොසල කියනවා ස්වාමිනී මගේ ජීවිතේ වෙනස් කරන්න කියලා. තේරුණා නේද? ආමෙන්. එහෙම අපි තුල ඇදහිල්ල නැති වෙන දේවල් අපි හැම වෙලේම බලලා අපි දෙවියන් වහන්සේගෙන් දේවල් ඉල්ලද්දී අපිට ඇදහිල්ල නැති නිසා මොකද්ද වෙන්නේ? අපිට දේවල් ලබා ගන්න බැහැ. ආමෙන්. හalleluya. කියන්නේ මට ඇදහිල්ල තියෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම දෙවියන් වහන්සේගෙන් දේවල් ලබා ගන්නවා. ජේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. හරි. ඒක නිසා හොඳට මතක තියාගන්න දෙමව්පියෝ අනිවාර්යෙන්ම ළමයින්ව හොඳට බලා ගන්න ඕනේ මේ දේවල් තුල. මේ දේවල් තුල. දැන් ගොඩාක් පොඩි ළමයින්ට පොඩි දරුවන්ට මොනවාද කරන්නේ? අම්මලා මොනවාද කරන්නේ? ෆෝන් එක දෙනවා. ෆෝන් එක දීලා තමයි බත් කවන්නේ. ෆෝන් එක දීලා තමයි හැම දෙයක්ම කරන්නේ. හalleluya. ආමෙන්. ඒ බලන දේ තුල හොඳ ප්‍රයෝජනයක් දෙයක් තිබ්බොත් හොඳයි. නැත්තම් ඒ ළමයා පොඩි කාලේ ඉඳන්ම මේ බලන එකත් එක්ක තමයි ඒ ළමයාගේ මනස හැදෙන්නේ. යෙරිකෝව සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ කිව්වා යොෂුවට යටත් කර දෙනවා කියලා. යොෂුවට යටත් කර දෙනවා කියලා කිව්වා. අපි බලන්න යනවා දෙවියන් වහන්සේ යොෂුවට යෙරිකෝව යටත් කරලා දෙන්න කලින් යොෂුවට කිව්වා දෙන්නෙක්ව ගිහිල්ලා යෙරිකෝවේ ඔත්තු බලන්න යවන්න කියලා. තේරුණා නේද? ඔත්තු බලන්න. දැන් මේ දෙවියන් වහන්සේ තමයි කියන්නේ ඔත්තු බලන්න යවන්න කියලා. මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ ඇදහිල්ල තුලින් වෙනස් කරන්න පුළුවන් දේවල්. තේරුණා නේද? දෙවියන් වහන්සේ දෙන්නෙක්ව යවලා කිව්වා මොකද්ද කිව්වේ? ඔත්තු බලන්න කියලා. දැන් මේ දෙන්න යද්දී බයිබලයේ කියනවා එක වෛශ්‍ය ස්ත්‍රියක්. දැන් අපි මේ කාලේ විදියට ගත්තොත් මොකද්ද කියන්නේ? ගණිකාව. ඒ වෛශ්‍ය ස්ත්‍රියක් එයාගේ ඇදහිල්ල නිසා එයාගේ ඒ යෙරිකෝවේනේ වෛශ්‍ය ස්ත්‍රිය ඉන්නේ. හැබැයි එයා දිව්‍යන් වහන්සේව විශ්වාස කරලා ඒ වෛශ්‍ය ස්ත්‍රිය මේ ආපු දෙන්නව හැම දෙයක්ම සපයලා කිසිම කරදරයක් වෙන්නේ නැතුව හැම ඔත්තුවක්ම දීලා ඉවරලා ආයේ යොෂුව ගාවට පිටත් කරලා යවනවා. තේරුණා නේද? එතකොට අපි බලන්න යනවා ඇයි එහෙම කරේ? එයා මොකක් නිසාද එහෙම කරේ? එයාට ඇදහිල්ල තිබ්බ නිසායි මේ හැම දෙයක්ම වෙනස් වුනේ. හරිද? අපි බලමු මේ බයිබල් පදේ මොකක්ද කියලා. යොෂුව 2:1. යොෂුව 2:1. බලමු යොෂුව 2:1. මෙතන මොකද්ද කියන්නේ? බලන්න. නූන්ගේ පුත්‍ර වූ යොෂුවා ශිත්තීම්හි සිට මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔත්තුකාරයන් කොට රහසින් පිටත් කර නුබලා ගොස් දේශයද යෙරිකෝවද බලා එන්නේ කීවේය. දැන් කිව්වා ඔත්තු ගිහිල්ලා බලන්න ගිහිල්ලා යෙරිකෝවේ කොහොමද තත්ත්වය කියලා බලාගෙන එන්න කියලා දෙවියන් වහන්සේ කිව්වා දැන් දෙන්නව යවන්න කියලා. හරි. දෙන්නේ ගියා. ඊට පස්සේ ඔහු ගොස් රාහබ් නම් වේශ්‍යා ස්ත්‍රියෙකුගේ ගෙට ඇතුළුව එහි නැවතී සිටියෝය. දැන් වෛශ්‍ය ස්ත්‍රියගේ ගෙදර ඇතුල් වෙලා තමයි නැවතිලා හිටියේ. කියන්නේ වෛශ්‍ය ස්ත්‍රිය මේගොල්ලොන්ව ආරක්ෂා කරා. ඇයි ඒ වෛශ්‍ය ස්ත්‍රිය දැනගෙන හිටියා මේ දෙවියන් වහන්සේ යෙරිකෝව යොෂුවට අනිවාර්යෙන් දෙනවමයි. හalleluya. එහෙම දුන්නම වෛශ්‍ය ස්ත්‍රිය සහ එයාගේ පවුලේ හැමෝමත් අනිවාර්යෙන් මැරෙන්න වෙනවා. එයා ජෙරිකෝවේ හිටියොත්. හalleluya. දැන් මේ දෙපැත්තක්නේ. එතකොට මේ රාජධානියක් තමයි යටත් කරන්න යන්නේ. හalleluya. එතකොට මේ වෛශ්‍ය ස්ත්‍රිය දෙවියන් වහන්සේව විශ්වාස කරා
මම අනිවාර්යෙන් දෙවියන් වහන්සේ තුල මගේ දරුවෝ මගේ ජීවිතේ මම ගලව ගන්නවාමයි. එයාගේ කට්ටියවත් විශ්වාස කරන්නේ නැතුව දෙවියන් වහන්සේව විශ්වාස කරා. ආමෙන්. හලෙලූයා. හරි. අපි ඊට පස්සේ බලමු යොෂුවා 2:2. මෙතන මොකක්ද කියන්නේ? දැන් ගෙට ඇතුළු වුණා. ඊට පස්සේ 2:2. හරි. එවිට දේශය සොයා බලන පිණිස ඊශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මිනිස්සු අද රෑ මෙහි ආවෝ යයි යෙරිකෝවේ රජුට කියන ලද්දේය. දැන් ගිහිල්ලා ඔත්තුකාරයෝ කියනවා යෙරිකෝවේ රජුට මෙහෙම දෙන්නෙක් ඇවිල්ලා තියෙනවා ඔත්තු බලන්න මේගොල්ලෝ අනිවාර්යෙන් අපි මරන්න ඕනේ නැත්තම් අල්ලගන්න ඕනේ කියලා කියනවා. එතකොට මේ කියන ඔත්තුව පවා යෙරිකෝවේ රජතුමාට කියන දේ පවා නොසලකා මේ අර වෛශ්‍ය ස්ත්‍රිය මේ ඔත්තුකාරයෝ දෙන්නව යොෂුවගේ මිනිස්සු දෙන්නව බේරලා ඉවරලා ආයේ යොෂුව ගාවට අරිනවා. එයාගේ රාජධානියේ එයාට හොරෙන් දේවල් වෙන්න බැහැනේ. තේරුණාද? එතකොට මේ වෛශ්‍ය ස්ත්‍රිය ඒ රජතුමාටත් යෙරිකෝවේ රජතුමාටත් විරුද්ධ වෙලා දෙවියන් වහන්සේව විශ්වාස කරලා අරගොල්ලොන්ට ඕන හැම දෙයක්ම දීලා ඒගොල්ලෝ ආයේ පිටත් කරලා අරිනවා. ආමෙන්. හලෙලූයා. අපිට පුළුවන් මේ විදියට දෙවියන් වහන්සේව විශ්වාස කරන්න. හලෙලූයා. අපිට පුළුවන්ද? රටක් දැන් අපි ඉන්න ප්‍රදේශයේම එක දෙයක් විශ්වාස කරගෙන ඉන්නවා මේක තමයි වෙන්නේ මේක තමයි වෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේ කියනවා අපි ඇදහුවොත් අපේ ජීවිතේ මේ විදියට වෙනස් වෙනවා කියලා. ඒක තමයි මේ වෛශ්‍ය ස්ත්‍රිය සිද්ධ කරලා තියෙන්නේ. හලෙලූයා. එයාගේ ඇදහිල්ල එයාගේ ජීවිතේ පුදුම දේවල් වෙනස් කරලා තියෙනවා. ආමෙන්. කියන්න මට ඊට වඩා ඇදහිල්ලක් තියෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හරි. අප බලන්න යනවා හේබ්‍රෙව් 11:31. මෙතන මොකද්ද කියන්නේ? බලන්න. ඊට පස්සේ යෙරිකෝව බයිබලයේ කියනවා යොෂුවට දෙවියන් වහන්සේ යටත් කරලා දුන්නා. එතකොට මේ රාහබ් කියන වෛශ්‍ය ස්ත්‍රිය ගැලවුණා. එයාගේ පවුලේ අය ඔක්කොම අයව ගලව ගත්තා. එයාගේ ඇතිහිල්ල නිසා. හැබැයි අපි බලන්න යනවා බයිබලයේ කියනවා ඇයි එයා මොකක්ද වුනේ කියලා බලන්න. ඇදිල්ලෙන් වෛශ්‍යාව වූ රාහබ් ඔත්තුකාරයන් සමාදානයෙන් පිළිගත් බැවින් කීකරු නූන තැනැත්තන් සමග විනාශ නොවී සිටියාය. ඇදිල්ලෙන්. හලෙලූයා. ආමෙන්. ජෙරිකෝවේ හැම කෙනෙක්ම විනාශ වුණා. හැබැයි දෙවියන් වහන්සේව මේ වෛශ්‍ය ස්ත්‍රිය විශ්වාස කරපු නිසා එයා විතරක් එයාගේ පවුලේ අය විතරක් ගැලවුණා. ඇයි බයිබලයේ කියන්නේ හේතුව? ඇදහිල්ලෙන්. ආමෙන්. ඇදහිල්ලෙන් අපේ ජීවිතේ අපිට ඕන තරම් දුර යන්න පුළුවන්. ආමෙන්. අපිට යාඥාව වැදගත් තමයි. හැබැයි යාඥාවෙන් දේවල් වෙනවට වඩා අපි තුල ඇදහිල්ල තියෙනවා නම් අපි තුල ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. ආමෙන්. හලෙලූයා. කියන්න මට ඇදහිල්ල තියෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඕනම වාතාවරණයක් වෙනස් කරන්න මගේ ඇදහිල්ල බලවත්. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හරි. අප බලන්න යනවා ඊට පස්සේ නිග්මයාම 14:13. බලන්න ජේසු මෝසෙස්ට මොනවාද කිව්වේ කියලා. ගොඩාක් වෙලාවට ඇදහිල්ල කියන දේ මිනිස්සු සංසන්දනය කරනවා කාත් එක්කද? ළඟ ඉන්න අයත් එක්ක. ඕගොල්ලෝ පල්ලියේ ආශ්‍රය කරන අයත් එක්ක, පල්ලියේ පේන අයත් එක්ක. මොකද්ද කරන්නේ? ඇදහිල්ල හැම වෙලේම පරීක්ෂා කරනවා. හලෙලූයා. ඇදහිල්ල කියන දේ එහෙම පරීක්ෂා කරන්න යන්න එපා. ඔබට පේන අයත් එක්ක කවදාවත් ඇදහිල්ල පරීක්ෂා කරන්න එපා. දෙවියන් වහන්සේගේ ඇදහිල්ල කියන්නේ ඔබත් එක්ක පෞද්ගලිකව තියෙන දෙයක්. ආමෙන්. හලෙලූයා. කියන්න මට ඒක පෞද්ගලිකයි. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා.
මෙතන කියන්නේ නැහැ වෛශ්‍ය ස්ත්‍රිය යාඥා කරපු නිසා ඒ යාඥාව කර්ම කොටගෙන එයාගේ පවුල එයාගේ ජීවිතේ දෙවියන් වහන්සේ ගැලෙවුවා කියලා කියන්නේ නැහැ. ආමෙන්. ඇදහිල්ල කර්ම කොටගෙනයි ගැලවිලා තියෙන්නේ. ආමෙන්. හalleluya. ඒක නිසා මේ මිනිස්යන් හැම වෙලේම අනේ මගේ ජීවිතේ මේ දේ වෙනස් කරන්න නම් මම යාඥා කරන්න ඕනේ. යාඥා කරන්න ඕනේ. යාඥා කරන්න ඕනේ නෑ. අපි කොච්චර යාඥා කරත් වැඩක් නෑ. අපේ හිත තුල මොකද්ද? ඇදහිල්ල ක්‍රියාත්මක වෙන්නේ නැත්තම්. ආමෙන්. හalleluya. හරි. බලමු මෙතන මොකද්ද කියන්නේ කියලා. මෝසෙස්ද බය නොවන්න නිශ්චලව සිට ස්වාමීන් වහන්සේ අද නුඹලාට සිදු කරන දෙය ගැලවීම බලන්න. මක්නිසාද නුඹලා අද දුටු මිසර වරුන් නැවත තවත් කවදාවත් නොදකින්නහුය. හalleluya. දැන් මෝසෙස් කියන කෙනා ලොකු විශාල ජන ගහණයක් ලක්ෂ ගානක සෙනගක් ඒ කාලේ හිටපු බලවත්ම පාරාවෝගෙන් බලවත්ම රජ කෙනෙක්ගෙන් බලවත්ම පාරාවෝගෙන් දෙවියන් වහන්සේ කිව්ව නිසා මේ සෙනගව අරගෙන යනවා කොහෙටද යන්නේ? දෙවියන් වහන්සේ කිව්ව දේශයට යනවා. තේරුණා නේද? හරි. එතකොට මොකද්ද දෙවියන් වහන්සේ කියන්නේ? මෝසෙස්ට බය නොවන්න නිශ්චලව සිට ස්වාමීන් වහන්සේ අද නුඹලාට සිදු කරන දෙය ගැලවීම බලන්න. සිදු කර දෙන ගැලවීම බලන්න. මන් නිසාද නුඹලා අද දුටු මිසරවරුන් නැවත තවත් කවදාවත් නොදකින්නහුය. දෙවියන් වහන්සේ කියනවා ඔබගේ ජීවිතේ මේ වාතාවරණය වෙනස් වෙනවා. ඔබේ ජීවිතේ ඔබට තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳනවා. හalleluya. හැබැයි මොකක්ද අපි තුල තිබිය යුත්තේ? ඇදහිල්ල තිබිය යුතුමයි. ආමෙන්. හalleluya. කියන්න මට ඇදහිල්ල තියෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ඇදහිල්ල වෙනස් වෙන්නේ නැහැ. ජේසුස් වහන්සේගේ නාමයෙන්. එතකොට දැන් දෙවියන් වහන්සේ මෝසෙස්ටයි මේ සෙනගටයි කිව්වා මිසරවරුන්ව ආයෙ උඹට හම්බෙන්නේ නැහැ. උඹලට හම්බෙන්නේ නැහැ කියලා කිව්වනේ. එතකොට මිසරවරුන් මේක කියලා කොච්චර වදයක් දුන්නද? මෝසෙස්ටයි මෝසෙස්ගේ සෙනගටයි පස්සෙන් පන්නගෙන ආව මරන්න. දෙවියන් වහන්සේ කිව්වා ආයි දකින්න වෙන්නේ නැහැ කියලා. හැබැයි පස්සෙන් පන්නගෙන ඇවිල්ලා මරන්නම පුළුවන් තරම් ඒගොල්ලෝ try කරා. තේරුණා නේද? හalleluya. ඊට පස්සේ අපි බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් ඕම යද්දී මෝසෙස්ට යන්න බැරි වෙනවා. සෙනගයි මෝසෙසුයි ඉර වෙනවා ලොකු මුහුදක්. රතු මුහුදක්. හalleluya. රතු මුහුදක් තියනවා. දැන් මුහුද මැද්දෙන් යන්නේ කොහොමද? මුහුද මැද්දෙන් සෙනග යන්න බෑ. පිටිපස්සෙන් සම්පූර්ණයෙන්ම පාරාවෝගේ කට්ටිය මේගොල්ලෝම පස්සෙන් පන්නගෙන එනවා මරන්න. පස්සෙන් පන්නගෙන එනවා මරන්න. ඊට පස්සේ අපි බලමු මොකද්ද කියන්නේ කියලා. මෝසෙස්ද බය නොවන්න නිශ්චලව සිට ස්වාමීන් වහන්සේ අද නුඹලාට සිදු කරන දෙය ගැලවීම බලන්න. මක්නිසාද නුඹලා අද දුටු මිසරවරුන් නැවත තවත් කවදාවත් නොදකින්නහුය. ඊට පස්සේ දාන්න පුතේ 14. හරි. ස්වාමීන් වහන්සේ නුඹලා උදෙසා සටන් කරනසේක නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුයයි සෙනගට කීවේය. ගොඩාක් අයට දෙවියන් වහන්සේ කිව්වට පස්සේ නිශ්ශබ්ද වෙන්නේ නැහැ. කච ගාලා කියවනවා මට ලැබෙන්නේ නැහැ කෝ මට නෑනේ. දෙවියන් වහන්සේ ඒව වලට කැමති නෑ. ආමෙන්. ඔබේ කට සම්පූර්ණයෙන්ම පරිස්සම් කරගත යුතුයි. දෙවියන් වහන්සේ දෙයක් දෙනවා කියලා කිව්වොත් ඒක අපිට දෙනවමයි ආයි ඉර වෙනස් කරලා හරි දෙනවමයි. හැබැයි අපේ ජීවිතේ අපි වෙනස් කරගත යුතු ගොඩාක් දේවල් තියෙනවා ඇදහිල්ල තුලින්. ආමෙන්. හalleluya. දෙවියන් වහන්සේ කිව්වා නිශ්ශබ්දව ඉන්න. කටින් කියන්න එපා. දෙවියන් වහන්සේ අයියෝ මම ගියානේ. මට සුවේ නෑනේ තාම. මගේ ජීවිතේ වෙනස් වුන්නේ නෑනේ. කෝ මේක වුන්නේ නෑනේ. තාම වුන්නේ නෑනේ. කියලා කියන්න එපා. දෙවියන් වහන්සේ කියනවා නිශ්ශබ්දව ඉන්න මම වෙනස් කරනවා. ආමෙන්. හalleluya. කියන්නේ දෙවියන් වහන්සේ වෙනස් කරනවා.
හරි. ඊට පස්සේ අපි බලමු 14:15. ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට නුඹ කුමක් හේයින් මට මොර ගසන්නේහිද? ඊශ්‍රායෙල් පුත්‍රයන්ට ඉදිරියට යන්න කියන්න. ආමෙන්. දැන් රතු මූද ඇවිල්ලා දැන් යන්න බෑ මේගොල්ලොන්ට. රතු මූද සම්පූර්ණයෙන්ම ඉස්සරහා. දෙවියන් වහන්සේ කියනවා දැන් මෝසෙස් මොර ගන්න අනේ දෙවියනි මෙච්චර ලක්ෂ ගාණක් ඔබ කිව්වා පාරාවගෙන් අරන් එන්න කියලා. මෙන්න ඉස්සරහා මූදක් අපි කොහොමද දැන් යන්නේ? මේකේ සම්පූර්ණයෙන්ම වැඩේ ඉවරයි. හalleluya. දැන් මෝසෙස් දෙවියන් වහන්සේට මොර ගන්නවා. මොකද්ද? අයියෝ කිසිම වැඩක් නැහැ නේ ස්වාමීනි අපි මෙච්චර මහන්සියෙන් ගෙනාවු සෙනග දැන් මෙතන ඉවරයිනේ මට මොකද්ද කරන්න කියන්නේ දැන් මට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. ඕගොල්ලෝ දෙවියන් වහන්සේට මොර ගහනවා වගේ දැන් මෝසෙස් මොනවාද කරේ? දෙවියන් වහන්සේට කිව්වා ඇයි මෙහෙම වුනේ කියලා. ආමෙන්. ඒක නිසා ඔබේ ඉදිරියට එන වාතාවරණ ඇයි මෙහෙම වෙන්නේ කී හිතේ ඉන්න එපා. හalleluya. ඒ දේවල් වෙනස් කරන්න ගොඩාක් දෙවියන් වහන්සේ තුල ක්‍රම තියෙනවා. අපේ ඇදිහිල්ල තුලින් මේ දේවල් වෙනස් කරන්න පුළුවන්. ආමෙන්. හalleluya. බලන්න ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට නුඹ කුමක් හේයින් මට මොර ගසන්නේහිද? ගොඩාක් අය දෙවියන් වහන්සේට මොර ගහනවා දෙවියන් වහන්සේට ඇහෙන්නේ නැහැ කියලා. දෙවියන් වහන්සේට ඇහෙනවා දෙයියනේ. දෙවියන් වහන්සේට ඇහෙනවා. දෙවියන් වහන්සේට හැමදාම මොර ගන්නවා ඇහෙන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ හිතන්නේ දෙවියන් වහන්සේට ඒගොල්ලෝ කියන එක ඇහෙන්නේ නැහැ කියලා. දෙවියන් වහන්සේට මොර ගන්නවා වගේ ඇහෙනවා. හalleluya. හැබැයි දෙවියන් වහන්සේ දේවල් වෙනස් කරන්න අපි ඇදහිල්ල තිබිය යුතුයි. හැබැයි අපි හිතන විදියට දෙවියන් වහන්සේ කවදාවත් දේවල් වෙනස් කරන්නේ නැහැ. ආමෙන්. දෙවියන් වහන්සේ හොඳම විදියටයි අපේ ජීවිතේ වාතාවරණ හැම වෙලේම වෙනස් කරන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු 14 ඉස්සරහට. නුඹේ සැරයටිය ඔසවා නුඹේ අත මුහුද කෙරෙහි දිගු කොට ඒක බෙදන්න. ඊශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැදට වියලි භූමිය පිට යන්නෝය. ආමෙන්. දෙවියන් වහන්සේ කිව්වද මෝසෙස්ට යාඥා කරන්න. ඕගොල්ලගේ මුහුද දෙබෑ කරනවා මම. දැන් අද මිනිස්සු කරන්නේ යාඥා කරන එකනේ. අද මිනිස්සු දැන ගහගන්න නිරාරෙන් ඉඳගෙන මම මේක වෙනස් කරනවාමයි මට මේක වෙන්න ඕනේමයි කියලා යාඥා කරනවා. හැබැයි දෙවියන් වහන්සේ රතු මුහුද ඉස්සරහා මෝසෙස්ට කිව්වද යාඥා කරපන් මෝසෙස්. යාඥා කරපන්. මට යාඥා ඕනේ නැත්තම් මම මේක වෙනස් කරන්නේ නැහැ. කිව්වද එහෙම? නැහැ. හalleluya. දෙවියන් වහන්සේ කිව්වා මෝසෙස්ට සැරයටි අරගෙන මුහුදට දික් කරන්නත්. හalleluya. මුහුද දෙබෑ වෙනවා. හalleluya. ඊට පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ? ඊශ්‍රායෙල් බෙදන්න. ඊශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැදට වියලි භූමිය පිට යන්නෝය. ආමෙන්. වියලි භූමිය පිට. මුහුද මැද කොහෙද වියලි බිම් තියෙන්නේ? මුහුද මැද කොහෙද වියලි බිම් තියෙන්නේ? ඒ නිසා දෙවියන් වහන්සේ කියන දේ අපි ඒ විදියටම ඇදහිල්ලෙන් අල්ලගත යුතුමයි. මුහුද මැද වියලි බිම් කොහෙද? වතුර දැන් අපිට මෙතන වැටුණත් ඒක වියලි නෑනේ. ඒක තෙතමනේ තියෙනවා. එතකොට මුහුදේ කොහෙද වියලි බිමක්? හැබැයි ඒගොල්ලෝ විශ්වාස කරා ඒගොල්ලෝ මුහුද මැදින් ගියේ වියලි බිමක. ආමෙන්. කොහොමද තියෙන්නේ දැන් අද කාලේ එහෙම වුණා නම් අපිට බලන්න තිබ්බ මුහුද නියමට තියෙන්නේ. හalleluya. බයිබලයේ මේක පදේ ඉස්සරහට කියවගෙන යද්දි කියනවා මුහුද බිත්තියක් වගේ හිටගත්තා කියලා. හalleluya. මුහුද දෙබෑ වෙලා බිත්තියක් වගේ හිටගෙන වියලි බීමෙන් යන්න ඇත්තේ. ආමෙන්. දැන් අර තියෙන්නේ වීදුරු වලින් වහලා මුහුදේ දේවල් බලන්න පුළුවන් වගේ. ඒ වගේ තියෙන්නේ නැති මෝසෙස් මැදින් යද්දි කට්ටිය බල යන්න ඇති. මෝරු හැම එකක්ම ඉන්න ඇති. හalleluya. දෙවියන් වහන්සේ අපේ ජීවිතේ අදහිල්ල තියනවා නම් ඕනම දෙයක් වෙනස් කරනවා. ආමෙන්. ඔබ අද හිටගෙන ඉන්න පුළුවන් රතු මුහුද වගේ මුහුදක් ඉස්සරහා. ඔබට යන්න බෑ එහා පැත්තට. ඔබට නඩුවක් තියෙනවා ඒ නඩුවෙන් එහාට යන්න බෑ.
ඔබේ ගේ සින්න වෙන්න යන්නේ ඔබට එතනින් එහාට මුකුත් කරන්න බෑ ඔබගේ ජීවිතේ ඉවරයි. ඔබේ ව්‍යාපාරයක් කරන්න බෑ ඔබට අතේ සම්පූර්ණයෙන්ම සල්ලි නැති වෙලා ඉවරයි. බය වෙන්න එපා. දෙවියන් වහන්සේව ඇදහිල්ලෙන් විශ්වාස කරා. හalleluya. ගොඩාක් මිනිස්සු හැම වෙලේම ඇදහිල්ලෙන් අල්ලගෙන ඉන්නේ. ඇදහිල්ලෙන් මම අල්ලගෙන ඉන්නවා. ඇදහිල්ලෙන් මම යාඥා කරනවා පාස්ටර් මම ඇදහිල්ලෙන් මේ දේ වෙනස් වෙනකම් බලාගෙන ඉන්නව නෑ. ඇදහිල්ල කියලා කියන්නේ වෙනස් වෙනකම් බලාගෙන ඉන්න එක නෙමෙයි. ඇදහිල්ලෙන් ඒ දේ අපි ලබා ගන්න එකයි. ආමෙන්. ඒකයි කියන්නේ නොපෙනෙන දේ අපිට තියනවා කියලා අපි දකින්න එකයි ඇදහිල්ල කියලා කියන්නේ. හalleluya. තේරෙනව නේද පාස්ටර් කියන එක? ඇදහිල්ල කියන එක හරිම වැදගත්. මේ මෝසෙස් සහ සෙනග මේ වතුර මැදින් යන්න මොකක්ද ඕන උනේ කියලා. හalleluya. මේ හැම දෙයක්ම පිටිපස්සේ යම් දෙයක් තියෙනවා. මේ දේ නැත්තම් අපිට කිසිම දෙයක් කරන්න බෑ. හalleluya. මෝසෙස්ට මුහුද නෙමේ මුහුද කොච්චර කතා කරත් දෙබෑ වෙන්නේ නෑ මේ දේ තිබ්බේ නැත්තම්. දෙවියන් වහන්සේ කොච්චර කිව්වත් අත දිගහැරලා මේක වෙන් කරන්න කියලා මෝසෙස් තුල ඇදහිල්ල තිබ්බේ නැත්තම් කවදාවත් මුහුද දෙබෑ වෙන්නේ නැහැ. ආමෙන්. මේ දේ අපි තේරුම් ගත යුතුයි නැත්තම් කිසිම ප්‍රතිඵලයක් නැහැ. බලන්න ඇදහිල්ලෙන් ඔහු රතු මුහුද මැදින් වියලි බිමින් මෙන් ගියෝය. බලන්න ඇදහිල්ලෙන් ඒගොල්ලෝ ගියා. දෙවියන් වහන්සේ කිව්වා අරක වෙනවා කියලා මෝසෙස් සෙනඟට කිව්වා එන්න මගේ පස්සෙන් කිව්වා මුහුද දෙබෑ වුණා. ඒ විදියටම වියලි බිමේ ඒගොල්ලෝ යන්න ගත්තා. ඊට පස්සේ බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ගියෝය. මිසරවරු එසේ කරන්ට උත්සාහ කොට ගිලි මලෝය. බලන්න එකම මුහුදෙන් බිත්තියක් වගේ හිටගත්ත එකම මුහුදෙන් මෝසෙස්ගේ සෙනඟ ගැලවෙනවා. මෝසෙස්ගේ සෙනඟ මෙතනින් එහාට යද්දි අරගොල්ලෝ ඇතුළට එද්දි මුහුද ආයෙ ආවෙනවා. ආමෙන්. හalleluya. මිසර සම්පූර්ණයෙන්ම සෙනඟ මොකක්ද උනේ? විනාශ විලා මැරිලා ගියා. ආමෙන්. ඒකයි මෙතන කියන්නේ මොකද්ද? මිසරවරු එසේ කරන්ට උත්සාහ කොට ගිලි මලෝය. ආමෙන්. ඇදහිල්ල නැත්තම් ගිලිලා මැරෙන්න තමයි වෙන්නේ අපේ ජීවිතේ. දෙවියන් වහන්සේ කොච්චර ඇදෙව්වත් වැඩක් නැහැ. ඇදහිල්ල නැත්තම් අපිට ගිලිලා මැරෙන්න තමයි වෙන්නේ. කොච්චර පල්ලියට ආවත් වැඩක් නැහැ ඇදහිල්ල නැත්තම්. ආමෙන්. ඇදහිල්ලයි අපි ශක්තිමත්ව තියාගත යුත්තේ නෑ. මේ දේ වෙනවමයි. මේ වාතාවරණය වෙනස් වෙනවමයි. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හalleluya. ඇදහිල්ල ජේසුව විශ්වාස කරන්න ඕනේ. අපිට ඇදහිල්ල ඇතුල් වෙන්න. එතකොට තමයි අපිට ඕනම රතු මුහුදක් ජීවිතේ වෙනස් කරගෙන දෙබෑ කරගෙන යන්න පුළුවන් ජීවිතේ ඉදිරියට. ආමෙන්. හalleluya. කියන්න මට ඇදහිල්ල තියෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. කොහොමද තියෙන්නේ ඇද්ද මෝසෙස් කියනවා ජීවිතේට. ජීවිතේට දැන් අදටත් රතු මුහුදක් දෙබෑ කරපු කෙනෙක් නැහැනේ. මෝසෙස් තමයි දෙබෑ කරේ. තේරුණාද? මෙච්චර ලෝකේ ආරම්භ වුණ දවසේ ඉඳන් අද වෙනකම් මුහුදක් කවුරුත් දෙබෑ කරලා නැහැනේ. මෝසෙස් විතරයි මුහුද දෙබෑ කරේ. ඇයි ඒ? ඇදහිල්ල කරන කොටගෙන දෙවියන් වහන්සේගේ. එතකොට මෝසෙස් යාගේ ලක්ෂ ගානක සෙනගට කියද්දි දෙවියන් වහන්සේ කිව්වා දැන් අපිට මුහුද මැදින් යන්න කියනවා කියලා කියද්දි මිනිස්සු මොනා හිතන්නේ නැද්ද? මේ මොන විකාරයක්ද මේ කියන්නේ මෝසෙස්? එහෙම කට්ටිය ඉන්නේ නැති අනිවාර්යෙන්. මෝසෙස් ඔයාලට පිස්සුද? මොකද්ද මේ මුහුද මැද්දෙන් අපිට යන්න කියන්නේ? කොහොමද එහෙම යන්නේ? ගිලෙනවනේ. හalleluya. ඊට පස්සේ මෝසෙස් මොකද්ද කරේ? අත දිගහැරලා මුහුද වෙන් කරාට පස්සේ කට්ටියම ශබ්ද නැතුව යන්න ගියා. හalleluya. ඒකයි දෙවියන් වහන්සේ කිව්වේ නිශ්ශබ්දව ඉන්න කියන්නේ හැමෝටම කියලා. ආමෙන්. මොකද ඒ වගේ දෙයක් අපේ ජීවිතේ වෙනස් වෙන්නේ නැති දෙයක්. ඔබට පාස්ටර් කියන දේ වෙන අයට කියන්න ගියොත් ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? මොලේ කන එකයි කරන්නේ. හalleluya. මොකද්ද ඔය? ඕම දෙයක් වෙන්න පුළුවන්ද? එහෙම දෙයක් වෙන්න බෑ. ඔය තේරුම් ගන්න යථාර්ථයේ ජීවත් වෙන්න. දෙවියන් වහන්සේ තුල ඇදහිල්ලෙන් යන කෙනාටයි දේවල් සිද්ධ වෙන්නේ.
ආමෙන්. ඒක නිසා කවුරුත් ඉදිරියේ දෙවියන් වහන්සේ ඔබට කිව්ව දේවල් කියන්න යන්න එපා. ආමෙන්. දෙවියන් වහන්සේ ඔබට කිව්ව දේවල් කියන්න යන්න එපා. හලෙලූයා. මොකද ඒ අහන කෙනා කවදාවත් ඔයා සාර්ථක වෙනවට කැමති කෙනෙක් නෙමෙයි. ආමෙන්. මේ ලෝකේ ඔබට ඉන්න හැම කෙනාම ඔබ දිහා බලාගෙන ඉන්නේ බොහෝ වෙලාවට ඔබ අසාර්ථක වෙනකම්. ආමෙන්. හලෙලූයා. ඒක නිසා දෙවියන් වහන්සේ ඔබට කිව්ව දේ ඇදහිල්ලෙන් අල්ලගෙන අපි ජීවිතේ ගමන ඉදිරියටම යා යුතුමයි. ආමෙන්. කියන්න මං ඉදිරියටම යනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හරි. බලන්න අපි බලන්න යනවා දැන් ඇදහිල්ලෙන් තමයි මෝසෙස් රතු මූද දෙබෑ කරේ. අපි බලන්න යනවා ජේසුට ඒ කාලේ හිටපු පූජකවරු කිව්වා ඔයා යක්ෂයෝ දුරු කරන්නේ යක්ෂයන්ගේ නායකයව පාවිච්චි කරලයි. තේරුණාද? යක්ෂයන්ගේ නායකයව ඒ කාලේ හිටිය පූජකවරු පල්ලි කරපු ජේසු ආවට පස්සේ කිව්වා ජේසු කියන කෙනා යක්ෂයෝ දුරු කරන්නේ යක්ෂයන්ගේ නායකයව අල්ලගෙනයි. ඊට පස්සේ ජේසු බලන්න අපිට දුන්න උත්තරේ මොකක්ද කියලා. ලූක් 11:20 අපි බලමු. අන්තිම ටික. ලූක් 11:20 දා. නමුත් මම දෙවියන් වහන්සේගේ යක්ෂයන් දුරු කරම් නම් සැබවින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය නුඹලා කෙරෙහි පැමිණ තිබේ. ආමෙන්. අපි ඇදහිල්ලෙන් ජීවිතයේ දේවල් වෙනස් කරනවා නම් දෙවියන් වහන්සේ කියනවා දේව රාජ්‍ය නුඹලා වෙත ඇවිල්ලා තියෙනවා. නුඹලාගේ. ආමෙන්. දේව රාජ්‍ය අපේ කියලා කියන්නේ සනසීම, සමාදානය හැම දෙයක්ම අපි තුල තියෙනවා. ආමෙන්. ජේසු කිව්වා ඇදහිල්ලෙනුයි මම මේ දේවල් කරන්නේ. ආමෙන්. කියන්නේ මම මගේ ඇදහිල්ලෙනුයි මගේ ජීවිතේ වෙනස් කරන්නේ. කියන්නේ මම මගේ ඇදහිල්ලෙනුයි ජීවිතේ වෙනස් කරන්නේ. එපිස 6:16 එපිස 6:16 එයා ඒ සියල්ල අර බයිබලයේ කියනවා මොන දෙයක් තිබ්බත් වැඩක් නැහැ. ඒ සියල්ල අර ඇදහිල්ල නැමැති පලිය අරගන්න. ඇදහිල්ල කියන දේ අපි අරගන්න ඕනේ. මොකද බයිබලයේ කියනවා ඒක පලියක්. ඒක ජීවිතේට පලියක්. ආමෙන්. අරගන්න. ඒයින් නපුරාගේ සියලු ගිනියෙල්ල නිවන්ට නුඹලාට පුළුවන් වන්නේය. ආමෙන්. හලෙලූයා. කියන්නේ පලිය මම ගන්නවා.